අපි හැමෝම වගේ අහලා තියෙනව නේද? මිනිස් සමාජයෙන් වෙන් වෙලා කැලේ හැදෙන මිනිස්සු ගැන කතා, විශේෂයෙන්ම පොත්පත්, ෆිල්ම්ස් වලින්. හැබැයි ඉතින් මේ අමුතු සමහර විට ආදරණීය කතා පිටිපස්සේ තියෙන ඇත්ත ලෝකයේ යථාර්ථය මොකක්ද? අපි අද හොයලා බලන්න යන්නේ ඒ ගැන. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තමයි ওই නවකතාවල ඉන්න වීර චරිත ඇත්ත ලෝකයේ තියනවද? ඔව්. මෝග්ලිට ආසන් වගේ චරිත අපි කවුරුත් දන්නවනේ. නවකතා, ටෙලිනාට්‍ය, චිත්‍රපට මේ හැම දෙයකම වගේ මේ වගේ කතා හරිම ජනප්‍රියයි. ඒ චරිත අපිට පෙන්වන්නේ කැලේ රාජවරු වගේ හරිම ආකර්ෂණීය විදිහට. හොඳයි. දැන් අපි බලමු ප්‍රබන්ධයයි සත්‍යයයි අතර තියෙන වෙනස. කතාවල මේ අය වීරිය වුණාට ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. හරිම කටුකයි. ඒක පැවැත්ම වෙනුවෙන් කරන අතිශය දුෂ්කර සටනක්. මිනිස් හැකියාවන්, ඒ කියන්නේ භාෂාව, සමාජ චර්යාවන් මේ හැමදේම නැති වෙලා යනවා. අනික කතාවල නිතරම හම්බුණාට ඇත්ත ජීවිතේදී මේ වගේ සිදුවීම් කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක්. ඉතින් අපි බලමු ලෝකයේ වාර්තා වෙච්ච පැරණිම සහ ප්‍රකටම සැබෑ සිදුවීමක් ගැන. මේ තමයි බෙල්ජියමේ ජෝර්ජ්ගේ කතාව. මේ තියෙන්නේ ජෝර්ජ්ගේ ජීවිත කතාවේ දල සටහන. 1644 දී, ඒ කියන්නේ යාට වයස අවුරුදු 5 දී කැලේට යනවා. ඊට පස්සේ අවුරුදු 16ක් හිතන්නකෝ. සම්පූර්ණ අවුරුදු 16ක් 1660 වෙනකල්ම සම්පූර්ණයෙන්ම තනියම ජීවත් වෙනවා. අන්තිමේදී වයස අවුරුදු 21 දී තමයි එයාව ආයෙත් හොයාගන්නේ. මේ හැමදේම පටන් ගන්නෙ 1944 දී. හමුදා සෙබළුන් පිරිසකකින් බේරෙන්න පුංචි ජෝර්ජ් එයාගේ පවුලේ අයයි ගම්වැසියනුයි කැලේට දුවනවා. ඒත් ඒ කලබලය මැද්දේ හැමෝම ආපහු ගමට එද්දි කැලේ ඇස්සේ අතරමං වෙච්ච පුංචි ජෝර්ජ්ව දාලෙන්නේ අල්ට සිද්ධ වෙනවා. ඊළඟට එළබෙන්නේ එයාගේ ජීවිතයේ අඳුරුම, හුදකලාම කාල පරිච්ඡේදය. අවුරුදු 16ක සම්පූර්ණ තනිකමක්, මිනිස් සමාජයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණු ජීවිතයක්. 16ක්. ඒ තමයි එයා තනියම කැලේ ගත කරපු අවුරුදු ගාන. හිතාගන්නත් බැරි තරම් දීර්ඝ නිමක් නැති කාලයක්. ඉතින් කොහොමද මේ තරම් කාලයක් ජීවත් වුනේ? වාර්තා වෙන විදිහට එයා කුසපුරවගෙන තියන්නේ වල්බෙරි සහ කැලේ තිබුණු වෙනත් පළතුරු වර්ග කාලා. අවුරුදු 16කට පස්සේ ඔහු නැවත හමු වෙනවා. ඒත් ඒ හමු වෙන්නේ අපි දන්න කියන විදිහෙන් මිනිස්සෙක් නම් නෙවෙයි. එයාට වයස 21 දිත් දරා ගන්න බැරි බඩගින්නට ගොවිපලකින් කැම හොරකම් කරන්න උත්සාහ කරද්දි තමයි ගම්වැසියන්ට අහුවෙන්නේ. ඔහුව හොයාගන්නකොට හිතන්නකෝ සම්පූර්ණ නිර්වති නිලලා තියෙන්නේ. ජනප්‍රවාදී කියවෙන විදියට එයාගේ මුළු ශරීරයම හරියට සතෙක්ගේ වගේ රෝම වලින් වැහිලා තිබුණා. සමහර විට මේ කතාවේ තියෙන කම්පනීයම ඒ වගේම දුක්බරම කාරණිය තමයි මේක. අවුරුදු 16ක් කිසිම කෙනෙක් එක්ක කතා නොකරපු නිසා එයාගේ සියලුම භාෂාව අමතක වෙලා තිබුණා. sannivedanaya කිරීම හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒත් එක්කම හරිම පුදුම සහගත දෙයක් වාර්තා වෙනවා. කියවෙන විදිහට එයාට කොච්චර තියුණු සුවඳ දැනීමේ හැකියාවක් තිබුණාද කියනවනම් ගොඩක් ඈත තියෙන කෑමක සුවඳ පවා දැනුණාලු. සමහර විට ඒක වනේ ජීවත් වෙන්නේ ආති කරගත්තු අමුතුම ආකාරයේ අනුවර්තනයක් වෙන්නේ නැති නේද? ඉතින් මේ හුදකලාවේ මිල මොකක්ද? මිනිසෙකුට ඇත්තටම මොනවද මේ නිසා අහිමි වෙන්නේ? ජෝර්ජ්ගේ කතාව අපි හැමෝගෙන්ම එක ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම මිනිස්සෙක් බවට පත් කරන්නේ මොකක්ද? ඒ භාෂාවද, සමාජයද, එහෙම නැත්නම් මිනිස් සම්බන්ධතාවද? මේ දේවල් නැතුව අපිට ඇත්තටම මිනිස්සෙක් විදිහට සම්පූර්ණ වෙන්න පුළුවන්ද?